අපි දන්නවා දෙසැම්බර් 11 වෙනකම්ම ශනි වක්‍රයි. මේ ශනි වක්‍ර වීමේ හොඳම ප්‍රතිඵලය සැප්තැම්බර් 3න් පස්සේ අනිවාර්යයෙන්ම ලැබෙනවා ඔබේ ජීවිතයට. හැබැයි ලැබෙන්නේ හැමදෙනාටම නෙවෙයි. උපතින් ඔබ සිකුරු හොඳින් ඉඳපු කෙනෙක් නම් ඔබේ සිකුරු ඔබ උපතින් මීන රාශියේ ඉඳියනම් ඔබට මේ ලැබෙන ජීවිතේ අමුතුම අවස්ථාවක්. ඔබට ජීවිතේ අති විශාල ධනලාභයක් ජීවිතේ අරන් එන කාලයක්. ඒ කියන්නේ අමුතු විදියට සල්ලි ලැබෙන ප්‍රබලම අවස්ථාවක් තමයි මේ ඔබට මේ සැප්තැම්බර් 3 ඉඳලා උදා වෙන්නේ. ශනි වක්‍ර වුණත් ඔබට මේ වෙනකන් මේ ලැබෙන්නේ නැති වුණු දේ ලැබෙන්නේ නැති වෙන හේතුව තමයි සිකුරු මේ වෙනකන් තරම් හොඳ මට්ටමකට නෙවෙයි ඉඳියේ. නමුත් සැප්තැම්බර් 3න් පස්සේ සිකුරු තුලා රාශියට එනවා. සිකුරු තුලා රාශියට පැමිණීමත් එක්ක ඔබේ උපතින් සිකුරු ඉඳියේ මීන රාශියේ නම් ශනි වක්‍ර වෙන්නේ ඔබේ සිකුරු ඉඳපු තැන. මේ සිකුරු මත අන්න ඔබට පළ දෙනවා ඔබේ අමුතු විදියට සල්ලි ලැබෙන විශේෂ ග්‍රහ තත්ත්වය. ඉතින් මෙන්න මේ ඔබේ ජීවිතයට විශේෂයෙන්ම ඔබ කලාවට සම්බන්ධ කෙනෙක් නම් ඔබ ඇඟලුම් ශාස්ත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් එහෙම නැත්නම් විශේෂයෙන්ම ඔබට යම් ආකාරයකින් කාන්තාවන්ට සම්බන්ධව යම් දෙයක් සිදු කරන කෙනෙක් නම් එහෙම නැත්නම් මේ කාන්තාවන් හා සම්බන්ධ ව්‍යාපාර සිදු කරන කෙනෙක් නම් එහෙම නැත්නම් මේ නිශ්චල දේපල සම්බන්ධව වැඩ කටයුතු සිදු කරන කෙනෙක් නම් විශේෂයෙන් මේ කලාවත් එක්ක විලාසිතා එක්ක ඇඟලුම් නිශ්චල දේපල කාන්තාවන් සම්බන්ධ දේවල් අන්න ඒ වගේ දේවල් වලින් ඔබට ඒ වගේ ව්‍යාපාර වලින් ඔබට නොසිතූ විදියට හිතා ගන්න බැරි විදියට අති විශාල ධනයක් ඔබේ ජීවිතයට අරගෙන එන්න මෙන්න මේ ශනි වක්‍ර ශනි මේ සිකුරු මත ඔබේ උපතින් සිකුරු ඉඳියේ මීන රාශියේ නම් මෙන්න ඔබට අලුත්ම අමුතුම විදියට අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ මේ ගෙවන්නේ සිකුරු මහ දශාවක් හරි සිකුරු අන්තර දශාවක් හරි එහෙම නැත්නම් සිකුරු විදසාවක් හරි නම් මේක තවත් ප්‍රබල වෙනවා. ඔබට මේක ඊටමත් ප්‍රබල විදියට ඔබ ජීවිතේ දැනෙනවා. ඔබට විශේෂ මේ කාන්තාවන් හරහා සල්ලි එන එක එහෙම නැත්නම් විලාසිතා ඇඟලුම් ශාස්ත්‍රයන් ඒ වගේම තමයි කාන්තාවන් භාවිතා කරන යම් උපකරණ සුවඳ විලවුන් ඒ වගේ දේවල් හරහා ඔබට ඉතාමත් ඉක්මනින් ඔබට අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගැනීමේ හැකියාවක් පවතිනවා. මේක විශේෂ වූ අවස්ථාවක් ජීවිතයට පැමිණෙන ඔබ බලන්න ඔබේ කේන්ද්‍රය අතට ගන්න ඔබේ කේන්ද්‍රයේ සිකුරු ග්‍රහය එහෙම නැත්නම් ශුක්‍ර ඉන්නේ මීන රාශියේද කියලා බලන්න. මීන රාශියේ නම් ඔබට අනිවාර්යයෙන්ම මේ වෙනකොට මේ ශනි යන්නේ මීන රාශියේ තමයි ගෝචරයෙන් වක්‍ර වෙන්නේ. ඔබට අනිවාර්යයෙන්ම දැන් මේ සැප්තැම්බර් වලින් පස්සේ සැප්තැම්බර් 3 වෙනිදාන් පස්සේ අතිවිශාල ධනයක් ධනලාභයක් ඔබේ ජීවිතයට අරගෙන එනවා. ව්‍යාපාරවල අමුතුම ආකාරයේ වර්ධනයක් එක්ක නොසිතූ විදියට ජීවිතයට සාර්ථකත්වයක් අරගෙන එනවා. මේ ලැබෙන සල්ලි ඔබේ ජීවිතේ කෝටිපති යෝගයක් ඔබට නිර්මාණය කරලා දෙනවා. ඔබේ ජීවිතයට මේක ඔබේ ජීවිතයටම බලපාන සුවිශේෂී දේවයක්. ඔබේ මුළු ජීවිත කාලයටම බලපාන දෙයක්. හැබැයි ඔබ හොඳින් දැනගන්න ඕනේ මේ ලැබෙන ජයග්‍රහණය ඔබේ මුළු ජීවිතයටමයි ලැබෙන්නේ. මේක ඔබ ඊටමත් සූක්ෂමව මේ ප්‍රතිඵලය ඔබේ සූක්ෂම ඔබේ ජීවිතයට ළඟා කරගෙන
ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ කියන එක අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ඕනේ. මොකද මේ විශාල ඒ වගේම අසාමාන්‍ය ධනයක් ලැබෙන්න ඔබ පින් කරලා තියෙනවා වගේම මේ ග්‍රහ ගෝචරයෙන් ඔබට මේ ප්‍රතිඵල ලැබෙන්නේ එක් අවස්ථාවයි. නැවත ඔබට මේ දේවල් ලැබෙන්නේ නැහැ. මොකද උපතින් ඔබට මේ කෝටිපති යෝග නිර්මාණය කරලා තියෙනවා නම් මේක ගැටලුවක් නෙවෙයි. නමුත් මේක ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණයි. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබ ඉක්මන් වෙන්න. හොඳින්ම බලන්න ඔබේ කේන්ද්‍රය. ඔබ ඉපදුනේ සිකුරු මීන රාශියේ නම් දැන් ශනි යන්නේ මීන රාශියේ. ඒ වගේම තමයි ඔබ ගෙවන්නෙත් සිකුරුගේ මහා දශාවක්, අන්තර් දශාවක්, විදසාවක් නම් ඔබට ජීවිතේ මේ තියෙන්නේ සුවිශේෂී කෝටිපති යෝගයක්, කෝටිපති පරිවර්තනයක් ජීවිතේ. මම මේ කියපු ශේෂ්ත්‍රයන් හරහා කලාව, විලාසිතා, දේපල, නිශ්චල දේපල, ඒ වගේම තමයි විශේෂයෙන් මේ කාන්තාවන් සම්බන්ධ දේවලින් හදිසියෙන්ම නොසිතූ විදියටම ඔබට ධනය ලැබෙන්න පුළුවන්. යම් ඉඟියක් ඔබේ ජීවිතයට මේ ශේෂ්ත්‍රයන් වලින් එනවනම් අනිවාර්යයෙන්ම ඔබ ඉක්මන් වෙන්න ඕනේ. ඔබේ කේන්ද්‍රයේ යම් ග්‍රහ පිහිටීම් වලින් ඔබව අධෛර්යමත් කරත් ඔබ හිතන්න ඕනේ නෑ මේක තමයි මගේ අවස්ථාව. මේ මගේ ජීවිතේ ලැබුණු අවස්ථාව. මේ අවස්ථාව නැති කරගන්න බෑ. මේ අවස්ථාවෙන් මම ප්‍රයෝජන ගන්න ඕනේ කියලා. ඒ ලැබුණු අවස්ථාවෙන් අනිවාර්යෙන් ප්‍රයෝජන ගන්න. ඔබට මේ ලැබෙන්නේ ජීවිතයේ කවදාවත් ලැබෙන්නේ නැති අමුතුම විදියට සල්ලි ලැබෙන ප්‍රබලම අවස්ථාවක්. ඉතින් මේ වගේ තවත් අවස්ථාවන් කිහිපයක් මේ ශනි වක්‍ර වීම ඇතුලේ තියෙනවා. ඒ අවස්ථාවන් විටින් විට මම ඔබට හෙළි කරලා දෙන්නම්. මේ ජීවිතයට ඔබට විශේෂයෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් සුවිශේෂී අවස්ථාවන්. මේවා අපේ ජීවිතේ ලැබෙන පොරොන්දුවන්. මේ පොරොන්දු අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මේවා ජීවිත කාලයට ලැබෙන දේවල්. මේ පොරොන්දු නිසියාකාරව අපි අරගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒ අවස්ථාවල අපේ කේන්ද්‍රයේ තියෙන යම් ග්‍රහ බලපෑම් වලින් අපිව පස්සට අදින්න පුළුවන්. නමුත් අපි හිතන්න ඕනේ නෑ මේක තමයි අපිට දිනු අවස්ථාව. ඒ අවස්ථාව ආය අපේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ අවස්ථාවෙන් නිසියාකාරව අපි ප්‍රයෝජනයට ගන්න ඕන කියන එක.